හායි මම වෛද්‍ය නිශාන්ත නිලුම්ඩෙනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ HIV ඉන්ෆෙක්ෂන් එක පිළිබඳව. HIV කියන්නේ වෛරස් ඉන්ෆෙක්ෂන් එකක්. HIV කියන්නේ Human Immunodeficiency virus එක. මෙය ඇති වුණාන් පස්සේ ඇඟට අපිට HIV ඉන්ෆෙක්ෂන් එක ඇති වෙනවා. HIV ඉන්ෆෙක්ෂන් එක අපි හරියට නිසි විදියට ප්‍රතිකාර කරේ නැති වුණොත් ඔබ තුල AIDS කියන රෝගී තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. AIDS කියන්නේ acquired immunodeficiency syndrome. එතකොට අපි ලිංගික එකතු වීමක් වෙනකොට අනාරක්ෂිත ලිංගික එකතු වීමක් වෙනකොට කොන්ඩොම් භාවිතා නොකර ලිංගික එකතු වීමක් වෙනකොට මේ තරල අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. බොහොමයක් ඩ්‍රග්ස් යූස් කරන නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය මේ එකම ඉන්ජෙක්ෂන් කට්ටින් ඉන්ජෙක්ට් කරගන්නවා මත්ද්‍රව්‍ය. එමෙනි අවස්ථාවකත් ඒ අයට HIV වෛරසය ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මවකින් දරුවෙකුට HIV වෛරසය ආසාදනය වෙන්න පුළුවන් ප්‍රෙග්නන්ට් කාලයේදීත්, දරුවා බිහි කරන කාලයේදීත්, දරුවට කිරි දෙන කාලයේදීත් HIV වෛරසය දරුවට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. HIV වෛරසය සිප වළඳ ගැනීම වලින්, අත දීම තුළින්, ආහාර වලින්, ඇඳුම් පැළඳුම් වලින් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ වගේම මදුරුවන්ගිනුත් කෙනෙකුගෙන් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒතකොට ක්‍රොනික් HIV ඉන්ෆෙක්ෂන් එක අවස්ථාවත් ඔබට මග ඇරිලා ප්‍රතිකාර නොකර හිටියොත් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳටම දුර්වල වෙනවා. ඔබට රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය නැති වෙලා ගිහිල්ලා AIDS නැත්නම් acquired immunodeficiency syndrome එකට යන්න පුළුවන්. මෙතෙන්දී ඔබ තුළ ප්‍රතිශක්තිකරණය හීනයි. ඔබට ඉන්ෆෙක්ෂන් වර්ග ඇතිවීමේ හැකියාව වැඩි. උදාහරණ විදියට ක්ෂය රෝග අමාරුව, ටියුබර්කියුලෝසිස්, ඒ වගේම නියුමෝනියා තත්ත්වවලට ඔබ ගොදුරු වෙනවා. ඒ වගේම සමහර පිළිකා වර්ධනය ඔබ තුල දක්නට ලැබෙනවා. එතකොට ආර්ට්ස් නැත්නම් රෙට්‍රෝ ඇන්ටිවයිරල් මෙඩිසින් පටන් ගත්තයින් පස්සේ අපි මොනිටර් කරන්න ඕන CD4 සෙල් කවුන්ට් එකත් වයිරල් ලෝඩ් එකත්. එතකොට වෛරල් ලෝඩ් එක අන්ඩිටෙක්ටබල් නම් ඔබගෙන් වෙන කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ අනාරක්ෂිත හරි හයි රිස්ක් ගෲප් එකක ඉන්න HIV අවදානම් තත්ත්වය වැඩි පුද්ගලයෙක් නම් එතකොට ඔබ ස්ක්‍රීනින් කරගන්න ඕන. අපි රැපිඩ් ටෙස්ට් එක වගේ පරීක්ෂණ කරලා නිතර බලන්න පුළුවන්. ඒ වගේම HIV වෛරස් ආසාදනය පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඕන. ඒ වගේම ඔබ HIV ආසාදිතයෙක් නම් ඔබගෙන් තවත් කෙනෙකුට HIV වෛරසය පැතිරීම අවම කරගන්න ඕන. ඔබට නියම කරලා තියෙන බෙහෙත් හරි විදියට භාවිතා කරන්න ඕන. ඔබට නියම කරලා තියෙන පරීක්ෂණ හරි කාලෙදී හරි විදියට කරන්න ඕන. ඔබටම අවංක විදියට ජීවත් වෙන්න ඕන. හායි මම වෛද්‍ය නිශාන්ත නිලුම්ඩෙනිය. අද මගේ YouTube channel එකෙන් කතා කරන්නේ HIV ඉන්ෆෙක්ෂන් එක පිළිබඳව. අද මම කතා කරනවා මොකක්ද HIV ඉන්ෆෙක්ෂන් එක කියන්නේ, ඒ වගේම කොහොමද රෝග ලක්ෂණ, කොහොමද හඳුනගන්නේ, කොහොමද ඒවට ප්‍රතිකාර කරන්නේ, ඒ වගේම කොහොමද HIV ඉන්ෆෙක්ෂන් එකෙන් වළකින්නේ, ඒ වගේම ඔබ HIV ආසාදිතයෙකු නම් ඒ සමග සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියලා. HIV කියන්නේ වෛරස් ඉන්ෆෙක්ෂන් එකක්. HIV කියන්නේ Human Immunodeficiency virus එක. මෙය ඇති වුණාන් පස්සේ ඇඟට අපිට HIV ඉන්ෆෙක්ෂන් එක ඇති වෙනවා. HIV ඉන්ෆෙක්ෂන් එක අපි හරියට නිසි විදියට ප්‍රතිකාර කරේ නැති වුණොත් ඔබ තුල AIDS කියන රෝගී තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. AIDS කියන්නේ acquired immunodeficiency syndrome. එතකොට මේ වෛරසය ඇඟට ඇතුළු වුණාන් පස්සේ මූලිකවම බලපාන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට. එහිදී මේ වෛරසය මගින් CD4 T cells වලට damage කරනවා. මේ T cells තමයි අපිට වැදගත් වෙන්නේ බාහිරින් ඇතුළු වෙන සාධකත් එක්ක ෆයිට් කරන්න. අපි බලමු HIV ඉන්ෆෙක්ෂන් එක කොහොමද ආසාදනය වෙන්නේ කියලා. ඔබ HIV ආසාදිත පුද්ගලයෙකුත් සමග එකතු වීමකදී එයාගේ බොඩි ෆ්ලුයිඩ් නැත්නම් එයාගෙන් ස්‍රාව වෙන ශ්‍රාවයන් වල HIV වෛරසය තියෙනවා නම් ඔබට HIV වෛරසය ඇතුළු වෙන්න පුළුවන්. එතකොට මේ ශ්‍රාවයන් ගත්තොත් මූලිකම ලේ වල තියෙනවා නම් එන්න පුළුවන්. ඒ වගේම ධාතු හරහා එන්න පුළුවන්. ගැහැණු කෙනෙකුගෙන් නම් යෝනි මාර්ගයෙන් ස්‍රාව වෙන දියර හරහා එන්න පුළුවන්.
ඊට පස්සේ ගුද මාර්ගයෙන් ශ්‍රාවය වෙන දියර හරහා එන්න පුළුවන්. ඒ වගේම මව්කිරි හරහාත් HIV වෛරසය අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. එතකොට අපි ලිංගික එකතු වීමක් වෙනකොට අනාරක්ෂිත ලිංගික එකතු වීමක් වෙනකොට කොන්ඩොම් භාවිතා නොකර ලිංගික එකතු වීමක් වෙනකොට මේ තරල අපේ ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. එතකොට අපිට HIV ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේම නීඩල් හරහා නැත්නම් ඉන්ජෙක්ෂන් කටු හරහා අපේ ඇඟට මේ තරල ඇතුළු වෙන්න පුළුවන්. මූලිකවම ලේ හා සමග මිශ්‍ර වෙලා ආසාදනය අපිට ඇතුළු වෙන්න පුළුවන්. බොහොමයක් ඩ්‍රග්ස් යූස් කරන නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය මේ එකම ඉන්ජෙක්ෂන් කට්ටින් ඉන්ජෙක්ට් කරගන්නවා මත්ද්‍රව්‍ය. එමෙනි අවස්ථාවකත් ඒ අයට HIV වෛරසය ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මවගෙන් දරුවෙකුට HIV වෛරසය ආසාදනය වෙන්න පුළුවන්. ප්‍රෙග්නන්ට් කාලයේදීත්, දරුවා බිහි කරන කාලයේදීත්, දරුවට කිරි දෙන කාලයේදීත් HIV වෛරසය දරුවට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ වගේම අන්ස්ක්‍රීන් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් වුණොත්, ඒ කියන්නේ අපි රෝගවලට පරීක්ෂා නොකරපු බ්ලඩ් අපේ ඇඟට දුන්නොත් හදිසි අවස්ථාවකදීවත්, එතකොට එවැනි බ්ලඩ් වල HIV වෛරසය තිබුණා නම් අපේ ඇඟට HIV වෛරසය ඇතුළු වෙන්න පුළුවන්. HIV වෛරසය සිප වළඳ ගැනීම වලින්, අත දීම තුලින්, ආහාර වලින්, ඇඳුම් පැළඳුම් වලින් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ වගේම මදුරුවන්ගිනුත් කෙනෙකුගෙන් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. අපි කිව්වා HIV ආසාදිත පුද්ගලයෙකුගේ දියර තරල මගින් අපේ ඇඟට HIV වෛරසය ඇතුළු වෙන්න පුළුවන් කියලා. ඒත් සමහර තරල තියෙනවා ඒවෙන් අපේ ඇඟට HIV ආසාදනය ඇති වෙන්නේ නැහැ. ඒව තමයි අපේ කඳුළු, ඒ වගේම නහයෙන් ගලන දියර වර්ග, කෙල, ඒ වගේම දහඩිය, ඒ වගේම මුත්‍රා, ඒ වගේම මල පහ, ඒ වගේම ඔබ වොමිට් කරපු ද්‍රව්‍ය, ඒවයින් අපේ ඇඟට වෛරසය ආසාදනය ඇති වෙන්නේ නැහැ. අපි බලමු HIV ඉන්ෆෙක්ෂන් එක අපිට ඇඟ තුළට ඇතුළු වුණාන් පස්සේ සති 2ක් 4ක් වගේ කාලයක් ඇතුළත ඔබට acute HIV ඉන්ෆෙක්ෂන් එක දකින්න ලැබෙනවා. මෙතෙන්දී ඔබට උගුරේ අමාරුව, මද උණ ගතියක් ඇතිවීම, ඇඟේ රෑෂ් වගේ ඇති වෙන්න පුළුවන්. මේ රෑෂ් එක ගත්තොත් කසන්නේ නැහැ. බ්‍රවුනිස් කලර් හරි රතු පාටට හුරු හරි පැච් වගේ දකින්න ලැබෙනවා අපේ ඇඟේ. මූලිකවම අපේ පපු ප්‍රදේශය, බෑක් දැන් පිටුපස පැත්ත, ඒ වගේම අත්වල මේ රෑෂ් එක දකින්න පුළුවන්. එතකොට HIV ආසාදනය ඇති වුණාන් පස්සේ ඔබ මෙතෙන්දී ට්‍රීට්මන්ට් ගන්න නැතුව හිටියොත් ඔබ තුළ HIV වෛරසය තියෙනවා. නමුත් ඔබ නිරෝගී. HIV රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. අනිත් කෙනෙකුට බෝ කරන්න පුළුවන්. මේ අවස්ථාව අපි කියනවා ක්‍රොනික් HIV ඉන්ෆෙක්ෂන් එක කියලා. එතකොට ක්‍රොනික් HIV ඉන්ෆෙක්ෂන් එක අවස්ථාවත් ඔබට මග ඇරිලා ප්‍රතිකාර නොකර හිටියොත් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳටම දුර්වල වෙනවා. ඔබට රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය නැති වෙලා ගිහිල්ලා AIDS නැත්නම් acquired immune deficiency syndrome එකට යන්න පුළුවන්. මෙතෙන්දී ඔබ තුළ ප්‍රතිශක්තිකරණය හීනයි. ඔබට ඉන්ෆෙක්ෂන් වර්ග ඇතිවීමේ හැකියාව වැඩි. උදාහරණ විදියට ක්ෂය රෝග අමාරුව, ටියුබර්කියුලෝසිස්, ඒ වගේම නියුමෝනියා තත්ත්වවලට ඔබ ගොදුරු වෙනවා. ඒ වගේම සමහර පිළිකා වර්ධනය ඔබ තුළ දක්නට ලැබෙනවා. අපි බලමු HIV වෛරසය ඇතුළු වුණාන් පස්සේ කොහොමද ඔබට HIV තියෙනවද කියලා හඳුනගන්නේ කියලා. මූලිකවම අපි HIV ඇන්ටිබොඩි ඇන්ටිජන් පරීක්ෂණ කරලා බලනවා. ඒව රැපිඩ් ටෙස්ට් විදිහට කරලා බලන්න පුළුවන්. රැපිඩ් ටෙස්ට් වලදී නම් වෙනම ටෙස්ටිං කිට්ස් තියෙනවා. ඒවා තමන්ටත් එහෙම නැත්නම් හෙල්ත් කෙයාර් ප්‍රොවයිඩ් කරන තැනකට ගිහිල්ලා හරි චෙක් කරගන්න පුළුවන්. එතෙන්දී අපි සමහරක් ටෙස්ට් වලදී HIV ඇන්ටිබොඩීස් බලනවා, සමහරක් ටෙස්ට් වලදී ඇන්ටිජන් එක බලනවා. හැබැයි මේ ඇන්ටිජන් එක හරි ඇන්ටිබොඩි එක පොසිටිව් වුණ තරමින් ඔබට HIV තියෙනවා කියලා අපි නිගමනයකට එන්නේ නැහැ. ඊගාවට ඔබට පොසිටිව් නම් ඊගාව කන්ෆර්මේටරි ටෙස්ට් එකකට යන්න වෙනවා. ඒ වගේම නෙගටිව් වුණත් ඔබට HIV නැහැ කියලා අපි නිගමනයකට එන්නේ නැහැ. මොකද HIV වෛරසය ඇඟට ඇතුළු වෙලා ඒක ගුණනය වෙලා ඇඟ තුළ HIV ආසාදනය පෙන්වන්න
ටික කාලයක් ගත වෙනවා. ඒක පුද්ගලයෙක්ගෙන් පුද්ගලයට ඒ ගත වෙන කාලය වෙනස් වෙනවා. අපි මේකට කියනවා වින්ඩෝ පීරියඩ් එකක් කියලා. ඒ නිසා අපි HIV ටෙස්ට් එකක් කරගත්තෙන් පස්සේ ඒක ආපහු සති දෙකකින් ආපහු මාසයකින් ආපහු මාස 6කින් වගේ රිපීට් කරලා බලන්න ඕන. මේක තවදුරටත් ඔබ HIV ආසාදනය ගොදුරු වෙලා නැද්ද කියලා. ඔබ HIV ඇන්ටිජන් ඇන්ටිබොඩි ටෙස්ට් එකට පොසිටිව් වුණොත් ඊගාවට අපි කරනවා කන්ෆර්මටරි ටෙස්ට් එකක් විදියට වෙස්ටර්න් බ්ලොට් ක්‍රමයට හරි PCR ක්‍රමයට හරි ඔබගේ HIV වෛරසය හඳුනා ගන්න ඕන. එතකොට කන්ෆර්මේෂන් එකට එනවා ඔබ HIV වෛරස් ආසාදිතයෙක් විදියට. ඊළඟට අපි කරන්නේ ඔබගේ ඇඟ තුල තියෙන CD4 සෙල් කවුන්ට් එක කොච්චරද කියලා බලනවා. ඒ වගේම ඔබ තුල ගුණණය වෙලා තියෙන වෛරල් ලෝඩ් එක කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා අපි බලනවා. ඇත්තටම CD4 සෙල් කවුන්ට් එකත් වෛරල් ලෝඩ් එකත් අපි බලන්නේ ඔබට දෙන ප්‍රතිකාරවල කොච්චර දුරට ඒක ඔබට බලපාලා තියෙනවද, ඒ වගේම ඔබගෙන් තවත් කෙනෙකුට HIV වෛරසය පැතිරෙන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕන නිසා තමයි මොනිටරින් වලට CD4 සෙල් කවුන්ට් එකත් වෛරල් ලෝඩ් එකක් අපි මෙෂර් කරන්නේ. අපි බලමු HIV වෛරසය ආසාදනය වුණාන් පස්සේ ට්‍රීට්මන්ට් කරන ආකාරය. ඇත්තටම අපි මෙතෙන්දි බලාපොරොත්තු වෙන්නේ ඔබ තුළ වෛරස් ගුණනය අඩු කරලා ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි කරලා ඔබෙන් තව කෙනෙකුට රෝගේ බෝවීම වළක්වා ගන්න. මෙතෙන්දි අපි ට්‍රීට්මන්ට් විදියට පාවිච්චි කරනවා ආර්ට්ස් කියලා ට්‍රීට්මන්ට් එක. ආර්ට්ස් කියන්නේ ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි. එතෙන්දි වෛරසයට විරුද්ධව ඇන්ටිවයිරල් ඩ්‍රග්ස් දෙනවා. එතෙන්දි අපේ වෛරසය වර්ධනය වීම අඩු කරගන්න පුළුවන්. එතකොට ආර්ට්ස් නැත්නම් රෙට්‍රෝ ඇන්ටිවයිරල් මෙඩිසින් පටන් ගත්තයින් පස්සේ අපි මොනිටර් කරන්න ඕන CD4 සෙල් කවුන්ට් එකත් වෛරල් ලෝඩ් එකත්. එතකොට වෛරල් ලෝඩ් එක අන්ඩිටෙක්ටබල් නම් ඔබගෙන් වෙන කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. අපි දැන් බලමු HIV ආසාදනයෙන් ආරක්ෂා වෙන්නේ නැත්නම් ඒකෙන් වැළකී සිටින්න ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි කලින් කිව්වා වගේ HIV අපේ ඇඟට ඇතුළු වෙන්නේ සෙක්ෂුවල් ඇක්ටිවිටීස් එක්ක. ඒතකොට ආරක්ෂිත ලිංගික එකතු වීම තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. අපි කොන්ඩෝමයක් භාවිතා කරනවා නම් ඒ සෙක්ස් කාර්ය සම්පූර්ණයෙන්ම අවසන් වෙනකම්ම කොන්ඩෝමය භාවිතා කරන්න ඕන. ඒ වගේම අපිට යූස් කරන්න පුළුවන් PrEP කියන මෙඩිසින්. PrEP කියන්නේ pre-exposure medicines. එතකොට ඔබ high risk කෙනෙක් නම් HIV ඇතිවීමට ආසාදනය ගොදුරු වීමට ගොඩක් අවදානම් තත්ත්වයක් තියෙනවා නම් ඔබට PrEP කියන එක මෙඩිසින් භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ මෙඩිසින් පෙති විදියට දවස ගානේ බොන්න විදියට හරි නැත්නම් ඉන්ජෙක්ෂන් විදියට මාස දෙකකින් දෙකට ඉන්ජෙක්ට් කරගන්න හරි පුළුවන්. ඒ වගේම ඔබ අනාරක්ෂිත ලිංගික එකතු වීමකට පස්සේ ඔබට සැක සහිත නම් හරි වෙන මොන හරි නීඩල් පික් එකකට පස්සේ ඔබට සැක සහිත නම් ඔබට HIV ආසාදිතයෙක්ගේ සමග එකතු වුණා කියලා එතකොට ඔබට පෝස්ට් එක්ස්පෝසර් නැත්නම් PEP භාවිතා කරන්න පුළුවන්. ඒ PEP භාවිතා කරනවා නම් ඒවා පැය 72ක් ඇතුළත මේ මෙඩිසින් ගන්න ඕන. ඒ වගේම ඔබ අනාරක්ෂිත හරි high risk group එකක ඉන්න HIV අවදානම් තත්ත්වයේ වැඩි පුද්ගලයෙක් නම් එතකොට ඔබ ස්ක්‍රීනින් කරගන්න ඕන. අපි රැපිඩ් ටෙස්ට් එක වගේ පරීක්ෂණ කරලා නිතර බලන්න පුළුවන්. ඒ වගේම HIV වෛරස් ආසාදනය පිළිබඳව ඔබ දැනුවත් වෙන්න ඕන. ඒ වගේම ඔබ HIV ආසාදිතයෙක් නම් ඔබගෙන් තවත් කෙනෙකුට HIV වෛරසය පැතිරීම අවම කරගන්න ඕන. ඔබට නියම කරලා තියෙන බෙහෙත් හරි විදියට භාවිතා කරන්න ඕන. ඔබට නියම කරලා තියෙන පරීක්ෂණ හරි කාලෙදී හරි විදියට කරන්න ඕන. ඔබටම අවංක විදියට ජීවත් වෙන්න ඕන. ඔබ HIV ආසාදිතයෙක් වුණොත් ඔබට සාමාන්‍ය පුද්ගලයෙක් වගේම මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න පුළුවන්. මුළු ආයු අපේක්ෂාවම තියාගන්න පුළුවන්. ඒ වගේම ඔබ මානසිකව ශක්තිමත් වෙන්න ඕන, කායිකව ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම ඔබ වගකීමෙන් නිසි ආකාරයට නිසි වේලාවට Tamanට නියම කරලා තියෙන බෙහෙත් භාවිතා කරන්න ඕන. ඒ වගේම අවශ්‍ය පරීක්ෂණ කරගන්න ඕන.
වයිරල් ලෝඩ් එක නිතර බලන්න ඕන. ඒවා වයිරල් ලෝඩ් එක අන්ඩිටෙක්ටබල් සීමාවෙ තියාගන්න ඕන. ඔබට සාමාන්‍ය විදියට වැඩට යන්න පුළුවන්. ඒ වගේම මැරි කරන්න පුළුවන්. ඒ වගේම දරුවන් හදන්න පුළුවන්. දරුවන්ට HIV වෛරසය ආසාදනය වෙන්නේ නැහැ. වර්තමාන ලෝකයේ HIV වෛරස් වලට විරුද්ධව බෙහෙත් කිරීමට පහසු ක්‍රම හොයාගෙන තියෙනවා. සොයාමින් පවතිනවා. ඒවායේ අතර තියෙනවා අපි ARS කියන ට්‍රීට්මන්ට් එක නැත්නම් ඇන්ටි රෙට්‍රෝවයිරල් ට්‍රීට්මන්ට් එක ඔබට ඉන්ජෙක්ෂන් විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉම්ප්ලාන්ට් විදියට නැත්නම් අපේ ඇඟට ඇතුළු කරන ඩිවයිස් එකක් විදියට ඉම්ප්ලාන්ට් විදියට ART ට්‍රීට්මන්ට් අරගන්න පුළුවන්. ඒ වගේම දැනට පරීක්ෂණ තත්ත්වයේ පවතිනවා ජානමය එඩිටින් කරලා මේ වෛරසය අපේ ඇඟෙන් අයින් කරන්න. අද මම කතා කරේ HIV වෛරස් ආසාදනය පිළිබඳව. ඔබ මේ පිළිබඳ දැනුවත් වූ මම සිතනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනුවත් කරන්න, මේක ෂෙයා කරන්න. ඔබට යම් ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි මෙවැනිම හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.